අරක කරන්න බෑ මට මේක බලන්න නැතුව. හිත කියනවා තව ටිකක් බලමු, තව ටිකක් බලමු, තව ටිකක් බලමු. ඒ ඇබ්බැහිය ෆෝන් එක බලලා තියෙන එක කමන්නේ. කට ඇරගෙන ඕන තරම් කනවා. කරන්න පාවිච්චි කරලා තිබිච්ච ක්‍රමවේදය තමයි ඕක. අලුතෙන් හැදෙන ස්නායු සෛල කොච්චරක් නම් ඩැමේජ් වෙලා තියෙයිද? මානසිකව රෝගී වෙච්ච දේවල් එන්න පටන් ගන්නෙ එකපාර නෙවෙයි. මේවා මේ මහා ලොකු රොකට් සයන්ස් නෙවෙයි. ඔබට කරන්න පුළුවන් දේවල්. හරි ලස්සන දෙයක්. අපි නොහිතන සමහර දේවල් තියෙනවනේ. මම දේශනයකට ගිහිල්ලා දවසක් දේශනය කර කර ඉන්න අතරතුරේ මම දැක්කා පොඩි දරුවෙක් අම්මත් එක්කලා ඉන්නවා. දැන් මේ අම්මට ඕනේ දේශනයට සම්බන්ධ වෙලා ඉන්න. කියන්නේ සජීවීව ඉන්න ඕනේ. දැන් අම්මට හැම වෙලාවෙම මේ දේශනය අම්මා මොකද දන්නවද කරේ? අම්මා කරපු වැඩේ දැන් දරුවගෙන් විවිධ අවස්ථාවල බාධා එනවා පුංචි දරුවෙක්. මේ විවිධ අවස්ථාවල බාධා එනවා. මේ බාධාව කළමනාකරණය කරන්න ක්‍රමවේදයක් පාවිච්චි කරා. මොකක්ද දන්නවද ක්‍රමවේදේ? අම්මගේ අතේ තිබිච්ච ෆෝන් එක ඔන් කරලා ඉවර වෙලා ෆෝන් එක දුන්න බබාගේ අතට. දැන් මම ටික වෙලාවක් බලාන හිටියා. ටික වෙලාවක් බලාන ඉන්නකොට මම දැක්ක දැන් බබා ෆෝන් එකෙන් කාටුන් එකක් බලනවා. මම ඔබේ සරල ප්‍රශ්නයක් අහන්න. මම පැය දෙකක් දේශනය කරොත් ඒ දරුවගේ අලුතෙන් හැදෙන ස්නායු සෛල කොච්චරක් නම් ඩැමේජ් වෙලා තියෙයිද? තත්පරයකට අලුත් නියුරෝන සෛල මොළේ ඇතුලේ 700ක් විතර හැදෙනවා. 700 වැඩි කරන්නකො 60න් විනාඩියකට 42000ක් විතර හැදෙනවා. ඒක වැඩි කරන්නකෝ තවත් 60කින් පැයකට 2520000ක් විතර හැදෙනවා. පැය දෙකක් මම දේශනය කරනකොට 5040000ක් අලුත් නියුරෝන සෛල හැදිලා ඉවරයි. ඒ දරුවා ඉන්නේ හරි වේගෙන් අහාට මෙහාට යන අර ගොඩාක් මොමන්ට්ස් තියෙන කාටුන් එකක් එක්කනම් ගේම් එකක් එක්කනම් ඒ වේගය අර අලුතෙන් හැදෙන නියුරෝන සෛලවලට බද්ධ වෙලා නෙන්නේ. එතකොට දරුවා පැය දෙකක් යනකොට ලොකු වේගයක් එක්කලා තමා නියුරෝන් සෛල වැඩ කරන එයාගේ චිත්ත වේග වැඩ කරන විදිහට එළියට දරුවා එන්නේ ඒ පැය දෙක ඇතුලේ. මං අම්මට ඔක පැහැදිලි කරා. ඒ අම්මට ඒක පැහැදිලි කරනකොට එතන හිටපු බහුතරයක් අය තමන්ගේ දරුවව මැනේජ් කරන්න පාවිච්චි කරලා තිබිච්ච ක්‍රමවේදය තමයි ඕක. සමහර අම්මලා බත් කවනකොට බත් කවන්නේ ෆෝන් එක පාවිච්චි කරගෙන. ෆෝන් එක දුන්නොත් පොඩි එකා කට ඇරගෙන ඕන තරම් කනවා. මේකට හේතුව මොකද්ද? එයාලා ආසයි හැම වෙලාවෙම hina වෙනවා, moments ගොඩාක් වේගෙන් අහාට මෙහාට යනවා. මේ දේවල් බලන් ඉන්න. ඇයි මේ S2 හුරු වෙලා තියෙන්නේ? always changing. හැම වෙලාවෙම වෙනස් වෙන දේවල් බලන්න. ආන් ඒකට ඇහැ හුරු වුණාම ඒකට අපි ඇඩික්ට් වෙනවා. මම පහුගිය දවසක අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ගියා. මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යද්දී ස්ක්‍රීන් ඇඩික්ෂන් එකට හුරු වෙච්ච අය, මේ තිරවලට, ටැබ් වලට, ලැප් වලට, ස්මාර්ට් ෆෝන් වලට හුරු වෙච්ච අය වෙනමම ප්‍රතිකාර ලබා ගන්න ස්ථානයක් වෙනමම හැදිලා තියෙනවා. දැන් විවිධ ආකාරයේ ඇඩික්ෂන්ස් වලට ලක් වෙච්ච අය ඉන්නවනේ. හැබැයි ස්ක්‍රීන් ඇඩික්ෂන් වැඩිපුරම පටන් ගන්නෙ කොවිඩ් වලින් පස්සේ. ඇයි? ගොඩක් වෙලාවට අපිට ඉස්කෝලේ උගන්වපු දේවල් බලා ගන්න ක්‍රමවේදයක් නැති වුණා. ඔන්ලයින් උගන්වන්න පටන් ගත්තා. හැබැයි ඔන්ලයින් උගන්වන එක ASCII මේ ෆෝන් එකට දරුවෝ පොඩ්ඩක් ඇබ්බැහි වුණා. මම ඔබට ඇබ්බැහි වෙනවා කියන කාරණාවත් මේ වෙලාවේ කියලා ඉන්නම්. ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ජීවන රටාව ඒ බිහේවියර් එක නැතුව, ඒ හැසිරීම නැතුව එයාට පවත්වාගෙන යන්න බැරි එකක්. පවත්වාගෙන යන්න බැරි නම් තමයි අපි ඇබ්බැහියක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒ ඇබ්බැහිය ෆෝන් එක බලලා තියෙන එක කමන්නේ. හැබැයි හිත කියනවා තව ටිකක් බලමු, තව ටිකක් බලමු, තව ටිකක් බලමු. මේක අරක කරන්න බෑ මට මේක බලන්න නැතුව. මට නාන්න බෑ මේක බලන්න නැතුව. ආන් එහෙම කියලා හැම වෙලාවෙම මේක කරනවා නම් අන්න ඒක ඇබ්බැහියක්. ආදරණීය අම්මලට හරි ලස්සන ඉල්ලීමක් කරනවා සහ හරි ලස්සන මතක් කිරීමක් කරනවා. ඔබ වැඩ කරන ඇති ගෙදර වැඩ කරන වෙලාවේ ඔබේ පහසුව සඳහා පොඩි එකාට ෆෝන් එක දෙන්න ඇති. පොඩි එකා ෆෝන් එක හරි ආසාවෙන් බලනවත් ඇති. ඔයාට කරදරයක් නැතුවත් ඇති. බත් ටික ඕන තරම් කවන්න පුළුවන් ඇති. කට අරිනව ඇති. ඇති තරම් කවනව ඇති. හැබැයි මතක තියාගන්න, ඔබ කොච්චර කවලා හොඳට බබාව මහත් කරත්, කොච්චර හොඳට ඔබේ CSDR එකේ අර ළමා වර්ධන සටහන් පතේ කොච්චර හොඳට බර සලකුණු කරලා තිබුණත්, දරුවගේ උස්ස හොඳට ගිහිල්ලා තිබුණත්, කොච්චර නිරෝගීව දරුවා හැදුවත් කායිකව මානසිකව රෝගී වෙච්ච දේවල් එන්න පටන් ගන්නෙ
එකපාර නෙවෙයි. අවුරුදු 5කින් 10කින් 15කින් සමහරවිට 20කින් එළියට එනවා. ඇයි හේතුව? විඥානයේ ඇතුලේ අවිඥානයේ ඇතුලේ මේ තැම්පත් වෙන දේවල් ගොඩක් වෙලාවට ලොකු වෙලා එනකොට අවසානයේ අපිට රිකවර් කරගන්න බැරි තරමට ලොකු වෙලා එන්නේ. මනෝවිද්‍යා උපදේශකවරු විදිහට අපිට අවසානයේ හම්බෙන අවුරුදු 15 20 සමහරවිට ඊටත් වැඩිය ගියපු සමහර දරුවන්ගේ පුංචි කාලේ සිද්ධ වෙච්ච පොඩි සිද්ධියක් හින්දා මහ ලොකුවට දෙමව්පියෝ විඳවන අවස්ථා. දෙමව්පියෝ විතරක් නෙවෙයි. එයා හිතන්නේ නැතුව උනත් දරුවත් විඳවන අවස්ථා. දරුවට එක මහ පීඩනයක්. ඒ පීඩනේ දරා ගන්න බැරි අවස්ථා. අම්මලට හරි ආදරෙන් කියනවා. තාත්තලට හරි ආදරෙන් කියනවා. ඔබේ වැඩ පහසු වෙනව ඇති. හැබැයි ඔබ අද දවසේ මේ කරන දේවල්, මේ වපුරන දේවල් අනාගතයේ අස්වැන්න විදිහට නෙලන්න වෙනවමයි. 105ක් ආරෙන් 195ක් පරිසරෙන් 195ක් පරිසරෙන් එනකොට පළවෙනි සාධකයේ තමයි පවුල. ඒ පවුල ඇතුලේ ජීවත් වෙන අය කරන දේවල්, කියන දේවල් බොහෝ වෙලාවට දරුවගේ මුළු අනාගත කාලෙටම බලපවත්වනවා. ඒ නිසා ඔබට අද දවසේ ජීවිතේ අමතක නොවන පණිවිඩයක් දෙනවා. අමතක කරන්න එපා පණිවිඩයක් දෙනවා. හේතුව ඔබට අනාගතයේ සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. දරුවා හරි කලබලකාරී, අර චිත්ත වේගයෙන් වැඩි කරන, හැම වෙලාවෙම ඇග්‍රසිව් බිහේවියර් එකක් දෙන, හැම වෙලාවෙම අර ගොඩක් කලබලකාරී ගතියක් තියෙන, ගස්වල මල් කපන, කොටන, සත්තුන්ගේ නැටි අඹරන, ගහන, පොඩි කරන, පීඩාවටපත් කරන මේ දේවල් රූපවාහිනිය හරහා, තව ස්මාර්ට් ෆෝන් එකක් කරහා, ටැබ් එකක් කරහා, ලැප් එකක් කරහා, මේ මොකක් හරි ස්ක්‍රීන් එකක් කරහා දරුවට ගියාට පස්සේ දරුවගෙන් එළියට එන ඉම්පැක්ට් එක, ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ එන එක මහා අවුල් කියලා දැඟලුවට වැඩක් නැහැ. දැන් ඔබ විසඳුමකට එන්න. මොකක්ද ඒකට කරන්න කියලා හිතන්න. ඒ වෙලාවට කරන්න ඕන හොඳම දේවල් කීපයක් මං කියනවා. ෆෝන් එකට ඇබ්බැහි වෙලා නම් දරුවෙක්ව කොහොමද ඒකෙන් ගලවගන්නේ? එක දවසකට මෙන්න මේ වෙලාව විතරයි පුතේ ඔයාට මේ තිරය බලන්න දෙන්නේ කියන සංකල්පෙට එන්න. ඒත් හැබැයි පුංචිම දරුවන්ට නෙවෙයි. හරි? ඒ සංකල්පෙට එන්න. ඒ වෙලාවෙන් පස්සේ ෆෝන් එක අයින් කරන්න. හැබැයි නිර්මාණශීලීව අයින් කරන්න. ඔබට තියෙනවා දරුවොත් එක්ක කුකින් සෙෂන්ස් වලට එන්න. බබාත් එක්කලා හවුල් වෙලා උයන දේවල් කරන්න. බබාට පොල් ටික මිරිකලා දෙනකොට ඒකේ පොල් කුඩු ටික බබාට මිරිකන්න දෙන්න. එතකොට අම්මත් එක්කලා එකතු වෙලා ඒ පොල් කුඩු ටික මිරිකලා ගන්න වතුර ටික ඔබ මාළුවට දැම්මේ නැතුවට කමක් නැහැ. හැබැයි යාව සම්බන්ධ කරගන්න. ඒතර එයාට හරි ආස හිතෙනවා ඒකට. තව අම්මත් එක්කලා එකතු වෙලා මල් පැලයක් හදන්න යන්න. තාත්තත් එක්කලා එකතු වෙලා බයිසිකලේ හොදන වෙලාවට වතුර බටේ අල්ලන් ඉන්න දෙන්න. ඊට පස්සේ බබා එක්ක චිත්‍ර අඳින්න. බබත් එක්ක කවි කියන්න. බබත් එක්ක සින්දු කියන්න. බබත් එක්ක චිත්‍රපාඨ කරන්න. බබත් එක්ක හැම වෙලාවෙම අම්මා ඉන්වෝල්ව් වෙන්න, තාත්තා ඉන්වෝල්ව් වෙන්න. එයත් එක්කලා පුළුවන් තරම් කාලය ගත කරන්න. ෆෝන් එකට දරුවව තියලා ඉවර වෙලා අම්මා බත්තු යනවා නම් බබා ෆෝන් එකත් එක්කලා ඉන්නේ. ෆෝන් එක බලන්න දීලා තාත්තා බයිසිකලේ හොදනවා නම් බබා ෆෝන් එකත් එක්කලා ඉන්නේ. හැබැයි ඔබ එයාව සම්බන්ධ කරගත්තොත් එයා අර ගත කරන වෙලාවෙන් ලොකු වෙලාවක් ඔබත් එක්ක ගත කරાવી. මේවා මේ මහා ලොකු රොකට් සයන්ස් නෙවෙයි. ඔබට කරන්න පුළුවන් දේවල්. ඒ වගේ ආයෝජනයේ මහා ලොකුයි, මහා බරයි. ඒ වගේ මහා ලොකු ගැඹුරක් තියෙනවා. ඒ නිසා දරුවගේ දේවල් වලදී එයාව අගය කරන එක, එයාව දැනෙන්න ආදරය කරන එක, එයාව දැනෙන්න විශ්වාස කරන එක හරිම බල සම්පන්නයි. බොහෝ වෙලාවට දරුවන්ව සම්බන්ධ කරගන්නේ නැහැ දෙමව්පියෝ ගොඩාක් දේවල් වලට. දෙමව්පියෝ සම්බන්ධ කරගන්න. දරුවන්ට ලෝකයේ ඇතුලේ දිනන්න අවස්ථාව දෙන්න. මම ඔබට ජීවිතයේ මේ උගන්වපු දේ, මේ කියලා දුන්න දේ ජීවිතේ පුරුද්දක් බවට පරිවර්තනය කරගන්න. මම හරි කැමති ඔබ මේ වීඩියෝ බලලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යනවට ඔබ ඒ වගේ දේවල් වලට දරුවන්ව සම්බන්ධ කරගන්නවද කියලා. දරුවව ඔයාගේ දේවල් වලට ඔයා ඒ දරුවත් එක්කලා එකට එකතු වෙලා වැඩ කරනවද කියලා. ඒතකොට එයා දක්වන ප්‍රතිචාර මොන වගේද කියලා මං හරි ආසාවෙන් ඉන්නවා. ඒක තවත් කෙනෙකුටත් ප්‍රයෝජනයක් වේවි. ඔබ දාන කමෙන්ට් එක අද දවසේ මේ බලපු වීඩියෝ එක ඇතුලේ ඔයා එහෙම දේවල් කරනවා නම් සහ කරලා තියෙනවා නම්, කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කමෙන්ට් එක පල්ලෙහෙන් දාගෙන යන්න අමතක කරන්න එපා. අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ ඔබට ජීවිතේ වටිනම දේවල් ටික, සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නැහැ ජීවිතේ නැත්නම්. ජීවිතේ එකතු කරන්න මේ අපි වටිනම දේවල් එකින් එක දවසින් දවස ඔබේ ජීවිතේට එකතු කරනවා. ඉතින් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අය දවසක හම්බෙමු. ඔබට ජය.